සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද වීඩියෝ එක කරන්නේ ඓතිහාසික ස්ථානයක් ඉඳලා. මේ ඔබලා දකින්නේ ඓතිහාසික මාවරගල ආරණ්‍ය සේනාසනය. මේක තියෙන්නේ මහියංගන අම්පාර ප්‍රධාන පාරේ. අයිනේ තමයි තියෙන මහියංගන ගෙට්ටුව. මේ ඔබ දකින්නේ පිවිසුම් දොරටුව. ඉතින් අපි පන්සල ඇතුළට ගිහින් බලමු. මේ ඔබ දකින්නේ පන්සල ඇතුළය. ඉතින් තව පන්සලේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. මෙහි විශේෂත්වය තමයි යාළුවනේ තාමත් නිස්කලංක නිදහස් වටපිටාවක පරිසරයක තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල නම් ඇත්තටම හුඟක් මහියංගනේ කියන්නේ හුඟක් අවුරශ්මිය වැඩිය තියෙන කාලයක්. ඉතින් ඒ නිසා තමයි ගහකොළ වල පවා ස්වභාවික තත්ත්වය පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ තවත් විශේෂ අවස්ථා තමයි ගල්ලෙන් විහාර සංස්කෘතියට තමයි පේන්නේ ගොඩක්. ඉතින් ඔයාලට පේනවා ඇති විශාල ගල්. ඒ වගේම භික්ෂුන් වහන්සේලා වනගත ආරණ්‍ය සේනාසනයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ පන්සලේ ඇතුළත. ඉතින් අපි තවත් විශේෂ අවස්ථාවක් තමයි යාළුවනේ මෙහි රහතන් වහන්සේලා වැඩ සිටින කුටි පවා තියෙන්නේ ගල්ලෙන් සංස්කෘතියට. මේ ඔබ දකින්නේ ඒ කුටියක්. ඉතින් ඒ වගේ පෞරාණික වටිනාකමකින් යුක්ත විහාරස්ථානයක් තමයි මාවරගල ආරණ්‍ය සේනාසනය කියන්නේ. මේ ඔබ දකින්නේ බෝධි මළුව. ඉතින් මෙහි තවත් සුවිශේෂී වූ පුරාණ විශේෂත්වය තමයි මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 69ක් රහත් වූ ස්ථානය තමයි මේ ඔබ දකින්නේ. මෙන්න මේ ගල් තලාවේ තමා භාවනායෝගීව වැඩ වාසය කරා කියලා සඳහන් වෙන්නේ. මේ ඔබ දකින්නේ ස්ථානය මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු 69ක් රහත් වූ ස්ථානය. ඉතින් යාළුවෝ හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.